ළමයි මෙන්න මේ chart එකේ තියෙන්නේ ක්‍රියාපදයක කාල තුනක් පිළිබඳව. වර්තමාන කාලය, අතීත කාලය සහ අතීත කෘදන්ත කාලය. එහෙමත් නැත්නම් base form එකෙන්, past simple form එකෙන් සහ past participle form එකෙන්. යනවා කියන එකේ base form එක go, ඒකේ past form එක went. ඒ කියන්නේ ගියා. past participle form එක gone, යන ලදී. අන්න ඒ වගේ eat කනවා, ate කෑවා, eaten කන ලදී. write ලියනවා, wrote ලිව්වා, written ලියන ලදී. drive ධාවනය කරනවා, drove ධාවනය කළා, driven ධාවනය කරන ලදී. speak කතා කරනවා, spoke කතා කළා, spoken කතා කරන ලදී. break කඩනවා, broke කැඩුවා, broken කඩන ලදී. take ගන්නවා, took ගත්තා, taken ගන්න ලදී. swim පිහිනනවා, swam පිහිනුවා, swam පිහිනන ලදී. run දුවනවා, ran දිව්වා, run දුවන ලදී. drink බොනවා, drank බිව්වා, drunk බොන ලදී. see බලනවා, saw බැලුවා, seen බලන ලදී. have තියෙනවා, had තිබුණා, had තිබුණ ලදී. do කරනවා, did කළා, done කරන ලදී. say කියනවා, said කිව්වා, said කියන ලදී. give දෙනවා, gave දුන්නා, given දෙන ලදී. make හදනවා, made හැදුවා, made හදන ලදී. find සොයනවා, found සොයාගත්තා, found සොයා ගන්නා ලදී. sing ගායනා කරනවා, sang ගායනා කළා, sung ගායනා කරන ලදී. fly පියාඹනවා, flew පියාඹුවා, flown පියාඹන ලදී. ඔයාලට පේනවා ඇති past simple සහ